සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත්ම අලුත් ඉන්සයිඩ් ශ්‍රී ලංකා channel එකට. රටේ ලෝකයේ අලුත් වන පුවත් එසනින් දැන ගැනීමට අපගේ අලුත්ම channel එක subscribe කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාම දන්නවා ඇති චරිත අසලංක පාකිස්තාන සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට නැවත ආවා කියලා. ඒ හේතුවෙන් තුන්කොන් තරඟාවලියේ නායකත්වයේ හිමි වූයේ දසුන් ශානකටයි. මේ වන විට වාර්තා වන අන්දමට දසුන් ශානක නැවත වරක් ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ නායකත්වය සඳහා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහුගේ නායකත්වයෙන් 2022 ආසියානු කුසලානයේද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා. එසේ වුවහොත් එනබෙන 2020 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද දසුන් ශානකට හිමිවනු ඇත. දසුන් ශානකට ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් ලෝකයේ පෙරලිකාර කණ්ඩායමක් කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ වගේම තවත් රටේ ලෝකයේ සිදුවන සියලුම විස්තර දැන ගැනීමට අප ඉන්සයිඩ් ශ්‍රී ලංකා channel එක subscribe කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. තවත් දවසකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.